So guys, කොහමද අද මාර්තු 19 අපේ අම්මගේ පන්දිනේ. අම්මගේ පන්දිනේට අපි යනවා ඉංග්‍රීසි පැත්තේ පන්සලකට ගිහලා අම්මගේ පන්දිනේ වෙනුවෙන් මම බාරගත්තා පිළිමයක් පූජා කරන්න. ඒකේ වැඩවලට යන්න ඉතින් මොනවද වෙන්නේ කියලා බලමු. මාත් එක්ක යනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. මේ ස්ථානයේදී බුද්ධ ප්‍රතිමා වහන්සේලා 5 නමක් අද දවසේ සිට මේ ස්ථානයට පැමිණ බැතිමතුන් සඳහා වන්දනාමාන කිරීම සඳහා පූජා කරන මොහොත අද දවසේදී මේ ස්ථානයේදී මේ දංකර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පියන්ති රේණුකා මහත්මිය විසින් එච්.ඒ. විලියම් පියාට ජී.කේ.ජී. අනුලාවතී මවට පින් පිණිස අද දවසේදී මේ ස්ථානයේදී පූජා කරනවා. ඒ වගේම සරණංකර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ කේ.එච්. රංජිනී මහත්මිය විසින් පීරිසිඤ්ඤ පියා සහ ඇසිලින් නෝනා මවට සහ නොයල් ස්වයංපුරුෂයාට පින් පිණිස අද දවසේදී ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ අද දවසේදී මේ ස්ථානයේදී පූජා කරනවා. ඒ වගේම දීපංකර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරංජලා අබේ ගුණවර්ධන කේ.එච්. මාල්නී මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් අද දවසේදී මේ බුද්ධ ප්‍රතිමා වහන්සේත් මේ ස්ථානයේදී පූජා කරනවා. ඒ වගේම කොණ්ණඤ්ඤ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිලන්ති දෙසිංහ මහත්මිය විසින් හෙන්රි පෙරේරා සහ කරුණා මනාලාරච්චි මහතාට පින් පිණිස අද දවසේදී ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේත් පූජා කරනවා. ඒ වගේම මංගල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ අමීර් ඉසහර මාතාව විසින් කාන්ති පුතේජු තම්මවට සෙත් ප්‍රාර්ථනා කරමින් අද දවසේ බුද්ධ ප්‍රතිමා වහන්සේත් මේ ස්ථානයේදී පූජා කරනවා. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා පූජා කිරීම සඳහා ඒ ස්ථානවලට ගිහිල්ලා බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කරන්න සූදානම් වෙන්න. පිළිම වහන්සේ නමක් පූජා කිරීම අටමහා කුසලයක්. පිළිම වහන්සේ නමක් විහාරස්ථානයට පූජා කරනවා. පූජා කරලා ඒ පින් අනුමෝදන් වෙලා ගෙදර එනවා. දැන් ඔබ ගෙදර ඇවිල්ලා. නමුත් ඔබ ගෙදර හිටියත් අර පිළිම වහන්සේට යම් කෙනෙක් වන්දනා කරන මොහොතක් පාසා ඔබ දක්ෂ නම් ගෙදර ඉඳන් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඔබ දක්ෂ වෙන්න ඕනේ. අදක්ෂ නම් බෑ. දැන් ඔබ පන්සලට පූජා කරලා තියෙන්නේ. නමුත් ඔබ පන්සල් යන්නෙත් නෑ. නමුත් ඔබ දන්නවා පන්සලේ අද පොයේ දවසේ 10 ගාණක් මේ පිළිම වහන්සේට වන්දනා කරනවා කියලා. ඔබ ගෙදර ඉඳන් මේ 10 ගාණ වන්දනා කරන එක සිහිපත් වෙලා අනුමෝදන් වෙද්දී ඔබ අන්න අටමහා කුසල් ගෙදර ඉඳන් අත්විඳා කෙනෙක් බවට පත් වෙනවා. අපි යනකොට